ගෞරවනීය ස්වාමින් වහන්සේ, පූජකතුමනි, දෙමව්පියනි, සහෝදර සහෝදරියනි, දූ දරුවනි, අපි රටක් හැටියට මුහුණ දී සිටින්නේ ඉතිහාසයේ විශාලතම සහ අභියෝගාත්මක ස්වභාවික ව්‍යසනයට බව අප දන්නවා. ඒ වගේම අප දියත් කොට ඇත්තේ මෙරට ඉතිහාසයේ අභියෝගාත්මකම ගලවා ගැනීමේ මෙහෙයුම බවත් අප දන්නවා. මේ ඉතිහාසයේ විසින් එකවර රටම ව්‍යසනයට ලක් කිරීමේ පළමු අත්දැකීම වෙනවා. රටම සතර දිග්භාගයෙන් යට වුණු සහ ආපදාවට ලක් වූ තත්වයක් තුල මේ අතිශය දුෂ්කර ව්‍යායාමයේ ජයගත යුතුව තිබෙනවා. මේ අකාරුණික ස්වභාවික ව්‍යසනයේට අපේ කුඩා දූපතම සසල කළ හැකි වුණත් මේ දූපතේ මිනිසුන්ගේ මනුස්සත්වය සහ අදිෂ්ඨානශීලීත්වය කිසි ලෙසකින් සසල කළ නොහැකි බව නැවත නැවතත් පසක් කොට තිබෙනවා. මගේ රටේ ආදරණීය පුරවැසියන්ගේ නොසැලෙන ධෛර්යය සමග එක්ව නැවත මේ රට ප්‍රතිනිර්මාණය කළ හැකි බව අපි ඒකාන්තයෙන්ම විශ්වාස කරනවා.